මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙච්ච බැංකු පද්ධතියේ තිබිච්ච ප්‍රශ්නයක් තියෙනවා. මට කීප දෙනෙක් කිව්වා මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඒ කියන්නේ NDB බැංකුව එහෙම නැත්නම් ජාතික සංවර්ධන බැංකුවේ මූල්‍යමය වංචාවක් සිදු වෙලා තියෙනවා බිලියන 13.2ක් විතර. ඒක අපිට සාපේක්ෂව ගත්තොත් නම් ලොකු ගාණක් තමයි. ඉතින් මේ මූල්‍යමය වංචාව අනාවරණය වුණාට පස්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා ඒක සංගවල එහෙම නැහැ. එහෙම මූල්‍යමය වංචාවක් අපේ බැංකුව ඇතුලේ සිදු වෙලා තියෙනවා. දැන් ඒකට අදාළව නීතිමය කටයුතු කරගෙන යනවා කියන දැනුවත් කිරීම කරා. ඒකෝට දැන් මේ වගේ වෙලාවක පොඩි තමන්ගේ ගනුදෙනුකරුවෝ කලබල වීමක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තටම මේකේ කලබල වෙන්න දෙයක් නැහැ. මොකද ADB බැංකුවේ තියෙන වත්කම් ප්‍රමාණය ඉතා විශාලයි. ප්‍රාග්ධනයක් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වත්කම් ප්‍රමාණය බිලියන 900 ගාණක් විතර තියෙනවා බැංකුවේ ඇනුවල් රිපෝට් වලට අනුව. ඉතින් ප්‍රාග් කැපිටල් එකක් තියෙනවා බිලියන 90 ගාණක් විතර. ඉතින් ඒක නිසා මේ බිලියන 13.0 ගාණක් කියන එක මේ දැන්පතුකරුවන්ගේ තමන්ගේ මුදල් අහිමි වීම වගේ අවදානමකට යන්න ඕන තත්වයක් නෙමෙයි. ඒ වගේම මේකට නෛතික ක්‍රියාමාර්ග දැන් අරගෙන තියෙනවායි කියලා කියනවා. ඒ අනුව යම් අය අත්අඩංගුවට අරගෙනක් තියෙනවා. ඉතින් ඒ වගේ පසුබිමක් තියෙනවා. දැන් මෙවැනි තත්ත්වයක් තුළ දැන් සමහර වෙලාවට අර සමහර රටවල් වල වෙලා තියෙනවනේ යම්කිසි බැංකුවක් මේ වගේ මොකක් හරි ආරංචියක් ආවට පස්සේ ගනුදෙනුකරුවෝ දුවගෙන යනවා සියලු දෙනාම මේ බැංකුවල සල්ලි නැවත ගන්න. ඔකට බැංක් රන් එකක් කියලා කියන්නේ. බැංක් රන් එකක් වුණොත් එහෙම ඊළඟට වෙන්නේ මොකද්ද? අර බැංක් පැනික් කියලා කියනවා. හදිස්සි වෙලා අනිත් බැංකුවල තියෙන සල්ලිත් ගන්න පටන් ගන්නවා. ඒතර බැංක් රන් එකක් සහ බැංක් පැනික් එකක් මෙතන උනේ නැහැ ඇත්තටම. මොකද ඒක ඉතා පැහැදිලිව මහ බැංකුවක් කිව්වා. අදාළ බැංකුවත් දැනුවත් කිරීම කරා. ඒ වගේම ලොකු අවදානමක් එතන නැහැ. හැබැයි බැංක් රන් එකක් වෙන්න තියෙන අවස්ථාවන් මේ වගේ අවස්ථාවක මගහරවා ගැනීමට අර දූරදර්ශීව කටයුතු කිරීම හරි වැදගත්. ඒ අනුව බැංකුව මේ සාධනීය කටයුතු කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි මම මේ කතා කරන්න යන මාතෘකාව ඒක නෙමෙයි. මේකත් එක්ක මිනිස්සු තුල එනවා මගේ හැම වෙලේම අහනවා සර් සල්ලි දාන්න සුරක්ෂිතම බැංකුව මොකක්ද කියලා. සාමාන්‍යයෙන් බැංකුවක් කඩා වැටීමට තිබෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. හැබැයි වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. ඒවල් වෙන්න පුළුවන්. ඕනම දෙයක් මේ අනිත්‍යයි ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා බැංකුවක් වුණත් බංකොලොත් වීම කඩා වැටීම වගේ දේවල් වෙන්න පුළුවන් වෙන්නෙම නැහැ කියලා අපි කියන්නේ නැහැ. දැන් ගුවන් යානාවක් අනතුරට ලක් වෙන්නම බැරිද? පුළුවන්නේ. ඒ කියලා අපිට ගුවන් යානාවල යන්න නැතුව ඉන්න බැහැ. බස් අනතුරු වලට ලක් වෙන්නේ නැද්ද? ඒවයි මිනිස්සු මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ඒ නිසා බැංකුව කවදාවත් කඩා වැටෙන්නේ නැහැ කියලා එකක් ආර්ථික විද්‍යාව කියන්නේ නැහැ. හැබැයි එහෙම වීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි. මෑත කාලේනවත් ඔය ඇමරිකාවේ වාර්තා වෙනවා වලට මේ සාමාන්‍යයෙන් මේ අහලා ඇති සිලිකන් වැලි බැංකුවේ SVB එක කඩාගෙන වැටෙනවනේ. එතකොට ඒ 2023 විතර ඒ කඩා වැටීමකට ලක් වෙන්නේ ඒගොල්ලෝ විශාල බැඳුම් කර ප්‍රමාණයක් රජයෙන් අරන් තියෙනවා. සැලකිලි යුතු පොලි අනුපාතයක් යටතේ බැඳුම් කර විශාල ප්‍රමාණයක් දිගු කාලීනව අරගන්නවා රජයේ. ඊට පස්සේ අර ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් එක තමන්ගේ පොලි අනුපාතය ඉහළ දානවා. ඒතර සාමාන්‍ය පොලි අනුපාතය ඉහළ දානකොට පහළ පොලි අනුපාතයක් යටතේ මිලදී ගත්ත බැඳුම් කරවල වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই සංසිද්ධියත් එක්ක ඔය SVB බැංකුවේ ඇත්තටම බැංක් රන් එකක් වෙනවා. මේක ආරංචි වුණාට පස්සේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මේගොල්ලෝ විශාල බොන්ඩ්ස් ප්‍රමාණයක් අරන් තියෙනවා. දැන් එතකොට ෆෙඩරල් රිසර්ව් එක පොලි අනුපාතය වැඩි කිරීමත් එක්කම අඩු පොලි අනුපාතයක් කරතේ ගත්ත ඒවායේ වැලියු එක අඩු වෙනවා කියන බයක් ඇති වෙලා ඩිජිටල් ගනුදෙනුනේ ඇමරිකාවේ ගොඩක් කෙරෙන්නේ. ඒතර ගනුදෙනුකරුවෝ බැංක් රන් එකක්. ඒ කියන්නේ තිබිච්ච තැන්පතු ඉතා ඉක්මනින් එළියට අදින්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක බැංකුවේ ගැටලුකාරී තත්ත්වයක් මත වුණා. මේක නිසා සිග්නේචර් බැංකුව ඇමරිකාවේ ඒකත් අර්බුදයකට ලක් වුණා ඒ කාලේ. ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන් කලාතුරකින්. නමුත් මේක එහෙම පැනික් වෙන්න දෙයක් නෙමෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ. නමුත් දැන් අපි කතා කරගෙන ආපු මාතෘකාව ගත්තොත් ඇත්තටම ලංකාවේ යම්කිසි පුද්ගලයෙක් අපි කතා කරන්නේ ව්‍යාපාරික චේතනාවෙන් ව්‍යාපාර කටයුතු කරන අය ගැන නෙමෙයි. සාමාන්‍ය ජනතාව ඉන්නවනේ. ඒගොල්ලෝ තමන් හම්බ කරන යම්කිසි මුදලක් බැංකුවක දාලා සුරක්ෂිත කරලා තියාගන්න ඕනේ. බොහොම අමාරුවෙන් ඉතුරු කරන මිනිස්සු ඉන්නවනේ රුපියල් 100ක් 200ක් 1000ක් 2000. ඒගොල්ලෝ සල්ලි තැන්පත් කරන්න යනකොට ඒගොල්ලන්ට මේ පොඩි හරි ඔය බයක් ඇති වෙනවා. මේක බයයි මගේ සල්ලි අමාරුවෙන් හම්බ කරගත්තේ ඒව කියලා. ඉතින් ඒක නිසා මේකට මොකද්ද හොඳම බැංකුව කියලා අහපුවම මට ඒකට ඉතින් දෙන්න පුළුවන් දේ මෙන්න මේකයි. දැන් වාණිජ්‍ය බැංකුවල දැන් මහ බැංකුව පිළිගත්ත තැන්පතු බාර ගන්න ආයතන තියෙනවනේ. වාණිජ්‍ය බැංකුව තියෙනවා. එතකොට
තව තියෙනවා තැන්පත් මේ බලපත්‍රලාභයේ විශේෂිත බැංකු කියලා කොටසක් තියෙනවා. ඒ වගේම ලියාපදිංචි මූල්‍ය සමාගම් තියෙනවා. ඒ ලැයිස්තුව මහ බැංකුව ප්‍රසිද්ධ කරනවනේ වරින් වර. ඒ මොන ආයතනයක මුදල් තැන්පත් කිරීම කළත් ඒක ආර්ථික විද්‍යාත්මකව ගැටලුවක් නැහැ. ඒකට නීති විරෝධී නැහැ. සහ ඒක එකඟයි. ඉතිරි කිරීමේ ක්‍රමවේදයකට. හැබැයි දැන් මේකෙදී අපි බලන්න ඕනේ හරි බැංකුවක් බංකොලොත් වුණා කියන්නේ. ඒ ද්‍රවශීලතා ගැටලු පැන නැගුණා කියන්නේ. එහෙම නැත්නම් මහ බැංකුව හදිස්සියේ ඒ බැංකුවේ ක්‍රියාපටිපාටිය නිසා බලපත්‍රය අවලංගු කරා කියලා හිතන්නකෝ. එතකොට මහ ජනතාවගේ තැන්පත් වලට මොකද වෙන්නේ කියන එක. එතකොට මේක සුරක්ෂිත කිරීම සඳහා අර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කියලා එකක් මහ බැංකුව පිහිටවල තියෙනවානේ 2023 අංක 17 දරන පනත. ඒක එකක් අපිට ගන්න පුළුවන් ওই 2023 අංක 17 දරන පනත යටතේ මහ බැංකුව විසින් ස්ථාපිත කරනවා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කියලා එකක්. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය. මේ යෝජනා ක්‍රමයේ යටතේ තැන්පතු හිමියන් ගෙවන්න ඕනේ ණය වාරික ගෙවන්න ඕනේ අදාළ සමාගම් බැංකු සහ අනිකුත් මූල්‍ය සමාගම් මහ බැංකුව තමයි මේ තැන්පතු රක්ෂණ අරමුදල පවත්වාගෙන යන්නේ. එතකොට යම් හේතුවක් නිසා යම්කිසි බැංකුවක් කඩා වැටීමකට හෝ මොකක් හරි බලපත්‍ර අවලංගු කිරීමකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් එම තැන්පතු හිමියන්ට රක්ෂණ යෝජනා ක්‍රමයෙන් යම්කිසි මුදලක් ඒගොල්ලන්ට ගෙවනවා. හැබැයි මේ ගෙවන මුදල මිලියන 1.1ක උපරිමයකට යටත් වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 11යි. එතකොට යම්කිසි බැංකුවකට අපි සල්ලි තැන්පත් කරපුවාම ඒ සල්ලි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අපිට නැවත ලබා ගන්න පුළුවන් 100ක තක්සේරුවක් තියෙන්නේ ලක්ෂ 11ක් විතරයි. ඒ ලක්ෂ 11කට වඩා අඩුවෙන් මුදල් තැන්පත් කරපු අයට ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට මේ සම්පූර්ණ මුදල හම්බ වෙනවා. ඊට වඩා වැඩියෙන් මුදල් තැන්පත් කරපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට හම්බ වෙන්නේ ලක්ෂ 11ක් විතරයි. ඒ රක්ෂණ අරමුදලින්. ඊට පස්සේ ඉතින් මේ බැංකුවේ තියෙන වත්කම් විකුණලා ඒ වත්කම් වලට අනුව ඒකෙන් ලැබෙන මුදල් වලට ගෙවීමක් කරන්න පුළුවන්. හැබැයි ඍජුව රක්ෂණය කරලා තියෙන්නේ එක ගනුදෙනු කරුවෙක් ලක්ෂ 11ක් විතරයි. ඉතින් ඔන්න එතන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හැබැයි මේක වළංගු වෙන්නේ එක බැංකුවකටනේ. ඒක නිසා විවිධ බැංකුවල මුදල් තැන්පත් කරන්න පුළුවන් පුද්ගලයන්ට ලක්ෂ 11ක උපරිමයකට යටත්ව. එතකොට ප්‍රශ්නයක් නෑ. අපි කතා කරන්නේ එක බැංකුවක් සම්බන්ධයෙන් ලක්ෂ 11ක රක්ෂණයක් ලබා දෙනවා කියන එක. ඊළඟට ඔය හවුල් ගිණුම් පටන් ගන්නවා නම් බද්ධ ගිණුම් පටන් ගන්නවා නම් ඒකට වෙනම සුවිශේෂී නිර්ණායක කීපයක් තියෙනවා. එතකොට දැන් ලක්ෂ 11කින් එහාට සල්ලි තැන්පත් කරනවා නම් එතන අවදානමක් තියෙනව නේද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් එකක් තමයි අවදානම අඩු කරගන්න ලක්ෂ 11 දාගෙන යන්න ඕන වැඩිපුර මුදල් තියෙනවා නම් එක බැංකුව. දැන් දේශීය බැංකු 13ක් තියෙනවනේ. ඒ බැංකු 13න් ඕන බැංකුවකට ගිහිල්ලා ලක්ෂ 11ක් තැන්පත් කරන්න පුළුවන්. එතකොට අවදානම අර විතන් කිරීමේ හැකියාව තියෙනවා. අවදානම විසරණය වෙනවා ඒක. ඔන්න ඒක එකක්. හරි. දැන් ඔය කියන ඔක්කොටම අමතරව එකම එක බැංකුවක් ලංකාවේ තියෙනවා. ඒ මොකද්ද? තැන්පත් කරන මුදල් වලට 100%ක වගකීමේ සහතිකයක් රජය ලබා දෙනවා. එහෙම තියෙන්නේ එක බැංකුවක් විතරයි ලංකාවේ. ඒ මොකද්ද? NSB එහෙම නැත්නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුව. අපි සාමාන්‍යයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියලා කියන NSB කියන ලෝගෝ එකේ තමයි දැන් ඒක ඇඩ්වර්ටයිස් කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ තියෙන වෙනම එකක්. දැන් 1971 අංක 30 දරන පනත ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත. දැන් මේ පනත ප්‍රකාරව දැන් මේ පනත මම තියෙනවා මේ පනතේ 43 වෙනි වගන්තිය. 71 අංක 30 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ 43 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම කියනවා. බැංකුවේ තැන්පත්කරුවන් වෙත ගෙවිය යුතු සියලුම තැන්පතු මුදල්ද ඒ මත වූ පොලියද ගෙවීම සඳහා රජය මෙයින් වග කියනු ලබන්නේය. ඒ අනුව එම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදල මත ස්ථාවර අය කිරීමක් විය යුත්තේය. ඔන්න ඔය 100% sovereign guarantee කියන්නේ ඔන්න ඕකට. මේ කියන්නේ මේ 100%ක වගකීම දෙන්නේ මහ බැංකුව නෙමෙයි රජය. රජය තමයි මේ වගකීම දීලා දෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ තැන්පත් කරන මුදල් සහ මුදල් මත ලැබෙන පොලිය යම් හේයකින් බැංකුවේ අර්බුදයක් ඇති වුණොත් එම භාණ්ඩාගාරයෙන් ගෙවනවා. ඒකාබද්ධ අර්බුදලෙන් ගෙවනවා.
ඒකාබද්ධ අරමුදලෙන් ගෙවන්න පහසුකම් සලස්වන්න කියලා කියනවා. ඒකාබද්ධ අරමුදල කියලා කියන්නේ රජයේ මුදල් බැර වෙන ගිණුම. ඒක තියෙන භාණ්ඩාගාරය. එතකොට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ඔයාලා කොච්චර සල්ලි දාලා තිබුණා කිසිම අවදානමක් නැහැ. 100ක සහතිකයක් රජය විසින් ලබා දෙනවා. ඔයාලට මේ මුදල සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් කියලා. ඉතින් ඕක තමයි සාරාංශ කතාව. එතකොට කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම ආර්ථික විද්‍යාවට අනුව මුදල් තැන්පත් කිරීම සඳහා සුරක්ෂිතම බැංකුව කුමක්ද ලංකාවේ කියලා අපිට කියන්න වෙන්නේ ඉතින් ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියන එක තමයි. දැන් මේකෙන් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ අනිකුත් බැංකු හොඳ නැහැ හෝ එහෙම නැත්නම් මේ බැංකු කඩා වැටෙයෝ එහෙම දෙයක් නැහැ. හැබැයි අපි පැහැදිලිව දන්නවා මෙන්න මෙහෙම ගැරන්ටි එකක් අනිත් කිසිම බැංකුවකට දීලා නැහැ කියලා. රජය විසින් කොහොමත් ලබා දෙන්නේ නැහැ. රසද යෝජනා ක්‍රමයෙන් ලබා දෙනවා මහ බැංකුව. හැබැයි ඒකෙනුත් එක තැන්පත් හිමියෙකුට හම්බෙන්නේ ලක්ෂ 11ක් විතරයි. ඔන්න කාරණා ටික මම හිතන්නේ දෛනික ජීවිතේටත් අපිට වැදගත් වෙයි. ඔබට හිතෙනවා නම් කිසිම අවදානමක් නැති බැංකුවක මුදල් තැන්පත් කරන්න ඕනේ කියලා. එතකොට ඉතින් NSB එක තමයි ඒ සඳහා තෝරා ගන්නට වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ අනිකුත් බැංකු අවදානම් සහිතයි කියලා. අද වර්තමානයේ පවතින තත්ත්වයන් අනුව හොඳ බැංක් සිකියුරිටි එකක් තියෙනවා. ඒක නිසා පොඩි පොඩි දේවල් ඕනම තැනක වෙන්න පුළුවන්. ඒකෙන් කවදාවත් අපි අර කතා කරන බැංක් රන් එකක් හරි බැංක් පැනික් එකක් හරි වෙලා බැංකු කඩාවැටීමක් වෙයි කියලා වර්තමාන ආර්ථික විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ නැහැ.